LED බල්බ් එකකට 230 සප්ලයි එකක් දෙන්න ඕන නම් මේ කැල්කියුලේෂන් ටික අනිවාර්යෙන් කරන්න ඕන. නැතුව නිකන් තියෙන විදියට ඔය හැරි YouTube එකේ හැරි කොහේ හැරි Google එකේ හැරි තියෙන රෙසිස්ටර් වැලියු එකක් දීලා LED එක පුච්ච ගන්නත් එපා. අනික 230 වෝල්ටේජ් එක ඩේන්ජරස්. ඒකත් එක්ක වැඩ කරද්දි හරි පරිස්සමෙන් වැඩ කරන්න. හරි. අපි කැල්කියුලේෂන් එක කරලා බලමු. LED එක පොඩි LED එකක්. මේ පොඩි LED එක වැඩ කරන්න යන රතුණු පාටනේ. රතු පාට වල අගේ අඩුම අගේ තමයි තියෙන්නේ වෝල්ටේජ් එක. ඒ කියන්නේ 1.8ක්. අපි වෝල්ටේජ් එක දෙකක් කියලා ගණනය කරමු. අපි එහෙමනම් දැන් මේකට සප්ලයි වෝල්ටේජ් කීයද කියලා බලමු. සප්ලයි වෝල්ටේජ් එක 230යි වෝල්ටේජ් එක. හරිනේ. 230 වෝල්ටේජ් එකක් තියෙන්නේ. හැබැයි මේකට 230 වලට කැල්කියුලේට් කරලා වැඩක් නැහැ. මේ RMS එක මේක තමයි තියෙන්නේ. ඒ කියන්නේ RMS එක කියන්නේ අපේ ගෙදරට එන අපිට පෙන්වන මල්ටිමීටර් පෙන්වන ගාන. ඒ වුණාට මේක පීක් ටු පීක් අගේ තමයි අපි ගන්න ඕන. පීක් ටු පීක් අපි ගන්න අපි 230 ඒ කියන්නේ අදාළ වෝල්ටේජ් තාව වැඩි කරන්න ඕන මූල දෙකෙන්. හරිනේ. මේ මූල දෙකෙන් වැඩි කරාම තමයි පීක් ටු පීක් අගේ එන්නේ. මේක මේ ගානින් වැඩි කරාට පස්සේ එනවා 325ක්. මෙන්න 325ක අගයක් එනවා මේකට. හරි ඔයාලා බලන්න මේ. ඔන්න කැල් එකෙම පෙන්නන්නම් මේ. පේනවද? මූල දෙක වැඩි කිරීම 230 කියන්නේ 325යි. ඒ කියන්නේ ඔයාලගේ LED බල්බ් එක පත්තු වෙන්න ඕන. කියන්නේ පත්තු වෙන වෝල්ටේජ් එක තමයි 325යි. මේකේ මේ 325යි අගේ. එතකොට ඔයාලා දැන් මේක තමයි අපි දැන් මෙන්න මේ මන්දාට පස්සේ V මේ කාලය යනදාම මෙහෙම තමයි සයින් වේව කියන්නේ. සයින් වේව කියද්දි බිඳුව ඊට පස්සේ මෙහෙම වැඩි වෙලා මෙන්න මෙයාගේ 325යි. මෙහෙමයි බිඳුවට එනවායි මයිනස් පැත්තෙන් යනවා. දැන් ඔයාගේ 230 වලින් බැලුවොත් මෙන්න මෙයාගේ තමයි යන්නේ මෙහෙම. හරිනේ. මෙන්න මෙයාගේක් තමයි යන්නේ. ඉතින් ඒක හරියන්නේ නැහැ LED බල්බ් එකක් ඩ්‍රයිව් කරද්දී. LED බල්බ් එකකදී එක පැත්තක ඩයෝඩ් එකක් විදිහට වැඩ කරනවා. දැන් අනිත් පැත්ත තමයි පත්තු වෙන්නේ. ඒකනේ ඔයක අපිට ඔයා දැකලා ඇති ඔය මගුල් ගෙවල් මල ගෙවල් වල ගියාට පස්සේ බල්බ් එක දාලා තියෙන ඒවාදී අපිට නිකන් ගැස් වෙනවා වගේ තේරෙනවා. ඒ කියන්නේ ඒක DC කරලා නැහනේ. ඒක පැත්තක විතර පත්තු වෙන්නේ. ඉතින් ඒකේ තමයි පේන්නේ. අනිවාර්යෙන් 325ට තමයි ඔයාලා කැල්කියුලේට් කරන්න ඕන. ඊට පස්සේ කැල්කියුලේට් කරද්දී අපිට 325යි. අපි ඊට පස්සේ අඩු කරගන්නවා අපේ වෝල්ටේජ් LED බල්බ් එකේ ඩ්‍රොප් වෝල්ටේජ් එක. ඒ කියන්නේ මේකේ වෝල්ට් දෙකක් යනවා. අඩු වෙනවා. එතකොට 323යි. වෝල්ටේජ් එක 323යි. 323ට තමයි බලන්න ඕන අපි මේකට කොයි මොන රෙසිස්ටර් එකක්ද දාන්න කියලා. අපි ඒක දාන්න ඕන V සමානයි IR සූත්‍රය දානවා. V සමානයි IR සූත්‍රය දැම්මාට පස්සේ V කියන්නේ 323යි. සමානයි I වැඩි කිරීම R තියෙනවා. I කියන්නේ මේ LED බල්බ් එකට මිලි ඇම්පියර් 20ක් ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. කියන්නේ ඩේටා ෂීට් වල. ඒකින්ද අපි දැන් මෙන්න මෙතන I බෙදා ගන්නවා. එතකොට R සමානයි 323 බෙදීම 0.02යි. හරිනේ. දැන් මේ අගේ තමයි අපි දාන්න රෙසිස්ටර් එක. R බලමු දැන්. 16150ක රෙසිස්ටර් තමයි දාන්න ඕන. හරිනේ. අපි දැන් 16150ක රෙසිස්ටර් දානවා නම් අපි මේක බලන්න ඕන මේකේ රෙසිස්ටරේ වොට් අගේ. දැන් මේ ඕම්ස් අගේනේ බැලුවේ. දැන් වොට් අගේ බලන්නත් ඕනේ. අපි ඒකින්ද මේකට දාන්න ඕන P සමානයි VI. හරිනේ. P සමානයි VI සූත්‍රය දාන්න ඕන. දැන් ඔයාලා හිතන්න P සමානයි VI. දැන් වෝල්ටේජ් එක 323යි. 323යි. ධාරාව 0.02යි. ඔය අගෙන් යනකොට එනවා P කියන්නේ වෝල්ටේජ් එක. අපි බලමු. පේනවද ඔයාලට? 323.02 වැඩි කරාම 6.446. P සමානයි 6.446. ඒ කියන්නේ වොට්. හරිද? ඒ කියන්නේ ඔයාලා රෙසිස්ටර් එකක් දානවා නම් මේ ඕම්ස් අගේ සමාන වෙන වෝල්ටේජ් එක 6.446ක රෙසිස්ටර් එක තමයි දාන්න ඕන. වොට් 5ටත් වැඩි එකක් තමයි දාන්න ඕන. දැන් මේක ප්‍රැක්ටිකලි නෑනේ මේ වගේ එකක් දානක. ඒකින්ද
අපිට LED බල්බේ උපරිම එළියෙන් පත්තු නොවෙන්න උනාට කමක් නැහැ. අපි මෙහෙම එකක් කරනවා. දැන් ඔයාලා දැන් මේ ගාන්නේ half watt. දැන් අපි දාන රෙසිස්ටර් එක සාමාන්‍යයෙන් තියෙන්නේ මේ පේනවද ඔයාලට? half watt රෙසිස්ටර් නේ දාන්නේ. දැන් half watt රෙසිස්ටර් එක දාදී watt භාගයට කියලා ගත්තාට පස්සේ අපි යන්න පුළුවන් මේක බලන්න ඕන. කියන්නේ යන්න පුළුවන් රෙසිස්ටන්ස් එක බලන්න ඕන. එතකොට එනාගේ තමයි දාගන්න ඕන. හරි. දැන් අපි අපේ රෙසිස්ටරේ තියෙන්නේ half watt නේ කියන්නේ 0.5 watt. හරිනේ. රෙසිස්ටරේ watt වගේ තමයි 0.5යි. අපිට දැන් 0.5 නේ වැලියු ගන්න කරන්නේ. P සමානයි VI. හරිනේ. එතකොට මේ පැත්ත 0.5යි. 0.5යි වැඩි කිරීම 323යි. මෙතන i නේ තියෙන්නේ. i අපි දන්නේ i මේ හැපැත්තට ගන්නවා. දැන් i නේ තියෙන්නේ. අපි ඒක 323 මේ පැත්ත බෙදනවා. i සමානයි වෙනවා. එනවා 0.001.5ක්. හරිද? කියන්නේ ධාරා 0.0.1.5ක් ඇම්පියර්. දැන් ඒ යගේ තමයි යන්න පුළුවන් ධාරාව. හරිනේ. දැන් එතකොට අපි ඉස්සෙල්ලා සූත්‍රය ගත්තා වගේ අපි අදාළ රෙසිස්ටර් එක ගන්නවා. V සමානයි IR දාලා. V සමානයි IR. හරිනේ. V සමානයි IR දැම්මාට පස්සේ අපි වෝල්ටේජ් එක දන්නවා. වෝල්ටේජ් එක 323යි සමානයි ධාරාව 0.0.1.5යි වැඩි කිරීම R 0.0.1.5 බෙදීම 0.0.1.5 ඊට පස්සේ R සමානයි බලමු 323 අර ගානේ බෙදලා පේනවද ඔයාලට 0.0.1.5යි අගෙන් බෙදුවහම එනවා 2,15,333 හරිද? එතකොට සාමාන්‍යයෙන් 2,15,323 ohms රෙසිස්ටර් එක තමයි මේකට දාගන්න ඕන. ඔයාලගේට දැම්මහම රෙසිස්ටර් ඇත්තටම පත්තු වේද කියලා මට ෂුවර් එකක් නැහැ. ඒ කියන්නේ ohms වගේ ගොඩක් වැඩි. අපි ඒකින්ද සාමාන්‍යයෙන් මේකට හරියන්න අපි ඒ කියන්නේ LED එකේ ඒ වඩාත් හරියන්න අපි කරලා තියෙන එක්ස්පීරියන්ස් එකෙන් අපි දානවා CIK කිලෝ ohms රෙසිස්ටර් එකක් දානවා. දැන් මේක තමයි තියරියට එන එක. මේක තමයි අපි දාලා එක්ස්පීරියන්ස් එකෙන් ගත්ත දේ. අපි දැන් CIK වලට දාලා රෙසිස්ටර් එක දාලා බලමු. ඒ හැපැත්තේ ආවේ ඔයාලට වෙනවද 16,150ක ohms රෙසිස්ටර් එකක් මේ watt 6ක රෙසිස්ටර් එකක් දානවා. අපි දාලා බලමු. මම ගත්තා CIK රෙසිස්ටර් එකක් ගත්තා. ඊට පස්සේ මෙතන තියෙනවා 27ක රෙසිස්ටර් එකක් තියෙනවා. අපේ LED බල්බ් දෙක තියෙනවා. අපි වෙන වෙනම පාස්සලා බලමු කොහොමද මේකේ එන LED කොහොමද LED එක බර්න් වෙයිද කියලා. හරි. අපි LED දෙකට රෙසිස්ටර් දෙක පාස්සලා ඉවරයි. අපි ඊටු ටිකක් කරලා බලමු. මම දැන් බල්බ් දෙකම හරියට පාස් කරගෙන ඉවරයි. අපි හීට් ස්ලීව් ටිකක් දාලා මේක ඉන්සුලේෂන් කරගන්න ඕන. හරි. මම LED බල්බ් දෙක හරියට ඉන්සුලේෂන් කරගෙන හදාගෙන තියෙන්නේ. අපි මේකට සප්ලයි දීලා බලමු. හරි. දැන් මේ 230 වෝල්ටේජ් එක තියෙන එකකින් අතේ පය ගෑවෙන තියෙන වැඩ කරන්න ඔයාලා. ඊට පස්සේ මම ප්ලග් බේස් එකකින් දෙනවා සප්ලයි. පේනවද? LED එක ප්‍රශ්නයක් නැතුව මේ 230 සප්ලයි එක දෙන්නේ. පේනවද? අපි අනිත් එකටත් දීලා බලමු. හරි. අපි දැන් අනිත් එකටත් දීලා බලනවා. පේනවද? මේ ඉස්සෙල්ලා මේක තමයි 100 කිලෝ ohms රෙසිස්ටර්. අරක තමයි මේ 27යි කිය රෙසිස්ටර් එකෙන් දාපු දීප එක. දැන් මේක එළිය අඩුයි. පේනවද? මේ 100 එකෙන් දීප එක. මේක තමයි හරියටම වැඩ කරන්නේ. අරකෙදි LED එක පිච් වෙන්න පුළුවන්, බර්න් වෙන්න පුළුවන්. යන ඇම්පියර් ප්‍රමාණය වැඩි හින්දා මේක රත් වෙන්නේ මොකුත් නැහැ. පේනවද? නේ 230 වෝල්ටේජ් එක වැඩ කරන්නේ. පේනවද? මේ වත්තේ ගාව ගන්න එපා. 230 වෝල්ටේජ් එක ඩේන්ජරස්.
ඒකද පරිස්සමෙන් වැඩ කරන්න. හරි මේ වීඩියෝක මෙතනින් ඉවරයි. ඉස්සරහා හොඳ ප්‍රක්ටිකල්ලින් මං සම්බන්ධ වෙන්න. මේක සබස්ක්‍රයිබ් කරලා ෆලෝ කරලා ලයික් කරලා ෂෙයා කරලා සෙට්ටලා ඉන්න.